ජෙස්පීටයි සෑම කෙනෙකුටම ඉතාමත් වටිනා පණිවිඩයක් අපට මේ උදෑසන දෙන්න කියලා මම කල්පනා කරුවා. මේ නත්තල සම්බන්ධව. අද මේ නත්තල කියනකොට බොහෝ මිනිස්සු ගොඩාක් ලහිලහියේ සූදානම් වෙනවා. මේ නත්තල සමරන්න. මේ නත්තල කියන්නේ මොකක්ද? නත්තල කියන්නේ කාටද? මේ නත්තලෙන් වාසිය ලැබෙන්නේ කාටද? ඒක අපි බලමු. නත්තල කියනකොට ව්‍යාපාරිකයන්ට බොහෝ ව්‍යාපාරිකයන්ට මේ නත්තල කියද්දී එතන ලොකු සතුටක් තියෙනවා. ඒ තමන්ගේ මුදල දෙගුණ තෙගුණ කරගන්න. ඒකයි මේ නත්තල කියන්නේ. දේව වචනයේ මේ නත්තල කියලා කිසිම තැනක නැහැ. අද බොහෝ පූජකවරු ආගමික නායකයෝ නත්තල කියලා ලොකු ජාරුවෙන් කතා කරනවා. දේව වචනේ මෙහෙම නත්තල කියන එකක් නැහැ. නත්තල කියන්නේ උමනාවකුත් නැහැ අපිට. මොකද ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. අහස පොළොව මවපු දෙවියන් වහන්සේ. ඉර අඳ තාරකාව මේ සියලු දේ මවපු දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ මේ මරියතුමීගේ කුස තෝරගෙන මේ මරියතුමීගේ කුසෙන් මේ පොළොවට එන්න උන්වහන්සේ නියම කරලා තිබුණා. නමුත් ඒ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. ඒ ජේසුස් වහන්සේ තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඒ අහස පොළොව ආදාම් මේවව මවපු දෙවියන් වහන්සේ. එතකොට මේ නත්තල ජේසුස් වහන්සේ ඉපදුනා කියලා කොහෙද තියෙන්නේ? කොතනද තියෙන්නේ ජේසුස් වහන්සේ මේ දෙසැම්බර් 24 වෙනිදා 12ට එහෙම නැත්නම් ඒ ආසන්න දිනයක ඉපදුනා කියලා කොතනද තියෙන්නේ? නෑ. කිසිම තැනක නැහැ. දේව වචනේ තියෙනවා. ඉතාමත් පැහැදිලිව තියෙනවා. ඕනනම් ඔව් නැත්නම් නෑ. ඊට වඩා එනවනම් ඊට වඩා යමක් තියෙනවා නම් ඊට වඩා යමක් කතා කරනවා නම් ඒක යක්ෂයාගෙන් කියනවා. වැරදි ගැනීමක් ගේනවා නම් ඒ දේව දූතෙක් හෝ වේවා ඔහු සාපලන්තෙක් කියනවා. අද ගොඩාක් පූජකවරු නත්තල ගැන කතා කරන ලොකුවට දේව වචනේ නැති දෙයක් මේ නත්තල කියනකට. මේ නත්තල නැහැ. දේව වචනේ නැහැ. යේසුස් වහන්සේ ඉපදුනා කියලා අක්බල්දම්ස් ඉපදුනා කියලා කිසිම තැනක නැහැ. නැති දෙයක් ඇයි අපි මේ ඇති කරගන්නේ? ඇයි නැති දෙයක් කතා කරන්නේ? ඔබ දන්නවා සුනාමිය 25 වෙනිදා මිනිස්සු කෑවා බිව්වා හොඳට සතුටු වුණා ජොලි කෙරුවා සතුටක්නේ. නත්තල කියන්නේ සතුටක් වෙන්න ඕන මිනිස්යන්ට. හොඳට ජොලි කෙරුවා කාලා බීලා හොඳටම හිටියා. හැබැයි 26 වෙනිදා බලන්න විශාල ඛේද වාචකයක් සිද්ධ වුණා අපේ මුළු ලෝකෙටම. ඉතින් ඒ නිසා මේ නත්තල නැහැ. නත්තල කිසිම තැනක නැහැ. නත්තල කෙනෙක් නැහැ. නත්තල් ගහක් නැහැ. එහෙම එකක් නැහැ. බයිබලයේ කිසිම තැනක නැහැ. මේ නැති දෙයක් මිනිස්සු මවා ගන්නවා. මවාගෙන දේ වචනේ කියනවා අවසානයේදී එළිදරව් කුති අවසාන හරියේ තියෙනවා මේකට යමක් එකතු කරන්නත් එපා. මේකෙන් යමක් අහක් කරන්නත් එපා. එතකොට අපි මේ දේ කරනවා නම් ඒක අපි ඵල විපාක අපිම ඒක විඳින්න සිද්ධ වෙනවා. බොහෝ පූජකවරු නිකම් බොරු පූජකවරු නමට පූජකවරු නෙමෙයි පූජකවරු. මොකද දේව වචනේ තියෙන දේ හරියට දේශනා කරන්නේ නැති පූජකවරු කියලා තමයි කියන්න වෙන්නේ. ඇත්තටම දේව වචනේ නෑ. එහෙම නෑ. නත්තල නෑ. නත්තල කියන එකක් නෑ. නැති දෙයක් ඇයි මනුස්සයන්ව මුලා කරන්නේ? පූජකවරු කියන්නේ ඒ බැටළුවන්ට මාර්ගය පෙන්වන එඬරෙක් වෙන්න ඕන. යහපත් එඬරෙක් වෙන්න ඕන. හොඳ නායකයෙක් වෙන්න ඕන. හොඳ නායකත්වයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. මෙයාලා මේ සමහරක් වෙලාවට මම දකිනවා මේ බැටළුවන් එඬරන්ට දේශනා කරන අවස්ථාවල් මම දැකලා තියෙනවා. ඉතින් මේ බොරු දේ දේශනා කරන්නත් එපා. බොරු දේ උගන්වන්නත් එපා. බොරුවට තමන් පූජකවරයෙක් කියලා පෙන්න ගන්න වැඩ කරගන්නත් එපා. මොකද මේක මිනිස්යන්ට විරුද්ධව කරන දෙයක් නෙමෙයි. මේක ਸਰව බලධාරී දෙවියන් වහන්සේට විරුද්ධව අපි යමක් කරනවා නම් ඒ දෙවියන් වහන්සේට විරුද්ධව කරන දෙයක්. ඉතින් අවසානයේදී ඔබ විපාක දෙවියන් වහන්සේගෙන් තිබෙනවා. මොකද දෙවියන් වහන්සේ කියනවා ඔබ මොන දේ කරගෙන හිටියත් ළඹේ තියෙන්නේ මගේ අතේ. ළඹේ අල්ලලා බලනකොට ඒ ළඹේට හරියට වැඩ කරලා තිබුණොත් ඔබ ආශිර්වාදය ලබනවා. නැත්නම් ඔබ මොන පූජකවරයෙක් වුණත් දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඔබ සාපලත් කෙනෙක් කියන තමයි වචනේ කියනවා. මොකද දේව දූතෙක් හෝ
දේව වචනයට පිටින් ඒ වචනයට විරුද්ධව යමක් දේශනා කරනවා නම් ඔහු දේව දූතයෙක් වූ වේවා ඔහු ශාපලද්දෙක් බවට පත් වෙනවා කියනවා. ඉතින් නැති දේ දේශනා කරන්නත් එපා. නැති දේ සමරන්නත් එපා. මේ නත්තල කියන එක කාට හෝ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ නත්තල කියන එක මෙහෙමයි ආවේ මේ විදිහට ආවේ කියලා පෙන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඕන වෙලාවක මාත් එක්ක කතා කරන්න. මම ලෑස්ති ඒ සම්බන්ධව කතා ඕනම පූජකවරේ ඕනම මේ නත්තල සුබ නත්තලක් වේවා නත්තල් කියලා ඇයි සාපේ ලබන්නේ දෙවියන් වහන්සේගේ ඇයි දෙවියන් වහන්සේගෙන් දඩුවම ලබන්නේ මේ ඇයි මේ විදිහට නොදන්නා දේවල් කතා කරන්නේ ඇයි නැති දෙයක් ගැන කතා කරන්නේ ඇයි නැති දේ ඇති කරගෙන කතා කරන්නේ එහෙම කතා කරන්නත් එපා එහෙම දේශනා කරන්නත් එපා ඔබ ඉන්නේ පූජකවරයෙක් නම් ඔබ ඉන්නේ මනුෂ්‍යයන් සත්‍ය හරියටම සත්‍ය දේශනා කරන්නේ ඔය යෝහන් බෞතිස්ත වගේ බෙල්ල ගියත් ඔළුව ගියත් ඇත්ත කතා කරන්න හරි දේ කතා කරන්න නිකන් මනුෂ්‍යයන් ඔබ හිතනවා ඔබ දෙවියන් වහන්සේව ඔබ අනුගත්තා කියලා ඔබට ඕන විදිහට දේශනා කරන්න පුළුවන් කියලා දේව වචනේ කියනවා ඔබ මාව තෝරගත්තේ නෑ මමයි ඔබව තෝරගන්න ඕනේ මම ඔබව තෝරගත්තොත් ඔබ ඇත්ත කතා කරන කෙනෙක් ඔබට ඕන විදිහට වැඩ කරලා මෙතන අවසානයේදී ඔබ ඇයි නිරේට යන්නේ ඇයි දුක් විඳින්නේ ඔබ කියන්න පුළුවන් අපේ මේ ගොඩාක් කාස්කම් සිද්ධ වෙනවා රෝග සුව වෙනවා යක්කු දුරු වෙනවා නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා කියලා ඔබට කතා කරන්න පුළුවන් ඔබට කියන්න පුළුවන් පෙන්වන්න පුළුවන් දේව වචනේ තාම පැහැදිලිව කියනවා අවසාන කාලයේදී මිනිස්සු කියයි ඇයි ඔබගේ නාමයෙන් අපි යක්කු දුරු කෙරුවා ඔබගේ නාමයෙන් රෝග සුව කෙරුවා ඔබගේ නාමයෙන් අනාගත වාක්‍ය කිව්වා නොයෙකුත් දේවල් කෙරුවා නමුත් දෙවියන් වහන්සේ ඔබට කතා කරන දේ අවසානයේදී ඔබව මම දන්නේ නැහැ ඔබව මම අඳුනන්නේ නැහැ මොකද දෙවියන් වහන්සේගේ වචනේ තියෙන දේ හරියටම කතා කරන්නත් හරියටම දේශනා කරන්නත් තමයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ව තෝරගන්නේ එහෙම නැතුව බයිබලයේ අතට ගත්තා කියලා ලොකු කුරුසයක් දාගත්තා කියලා ලොකු පූජක ඇඳුමක් ඇඳ කියලා ඔබ දෙවියන් වහන්සේගේ සැබෑ දරුවෙක් වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන එකම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනය හරියටම කතා කරන්න ඕන හරියට දේශනා කරන්න ඕන ඔබ උඩඟුකමක් උඩච්චකමක් ඔබට අහංකාරකමක් ඔබ තුල තිබෙනවා නම් ඔබ ලොකුවට මවාපානවා නම් ඔබ ලොකු කෙනෙක් හැටියට ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබ දේව දරුවෙක් නෙමෙයි ඔබ තුල ක්‍රියා කරන්නේ වෙනත් ආත්මයක් ඔබ සමහරක් අය දෙවියන් වහන්සේව දන්නවා කියලා හිතාගෙන ඉන්නවා දෙවියන් වහන්සේ ඔබ දන්නේ නැහැ දෙවියන් වහන්සේ වගේ ඉන්නවක් තව කෙනෙක් එයාව තමයි ඔබ දන්නේ සැබෑ දෙවියන් වහන්සේ ඔබ දන්නේ නැහැ මොකද යක්ෂයා පවා ස්වර්ගයට ගිහිල්ලා දෙවියන් වහන්සේ දිහා බලලා කියනවා අපි දෙන්නම එකම වගේනේ කියලා මේ එකම වගේ වෙනකොට දෙන්නෙක් ඉන්නවා එතකොට ඔබ හිතාගන්න ඔබ හරියටම අඳුනගෙන ඉන්නේ සැබෑ දෙවියන් වහන්සේවද දෙවියන් වහන්සේ වගේ ඉන්න කෙනෙක්වද කියලා ඉතින් මොන දෙයකටත් අවසානයේට තියෙනවා ප්‍රතිඵල මේ ප්‍රතිඵල එද්දි තමයි තේරෙන්නේ අපි වපුරලා තියෙන්නේ මොනවද අපි කරලා තියෙන්නේ මොනවද අපි කතා කරලා තියෙන්නේ මොනවද අපි කාටද කතා කරලා තියෙන්නේ නායකයෙක් කියන්නේ ඊටමත් වගකීමක් තියෙන කෙනෙක් තේරෙනවද ඔයාට නායකයෙක් වෙන්න උත්සාහ කරන්න එපා කියනවා නායකයෙක් කියන්නේ හැම දෙයකටම ගණන් දෙන්න තිබෙනවා ඒ නිසා ඔබ නිකන් සැහැල්ලුවට හිතන්න එපා ඔබ මේ වැඩ කරන්නේ ජීවමාන දෙවියන් වහන්සේට නම් ඒ ජීවමාන දෙවියන් වහන්සේ ඔබගෙන් යම් දෙයක් ලොකු දෙයක් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඒ වචනේ කියනවා බාල්ලපු මාළුන්ගේ ලොකු මාළුට කරන් වරේ ඔබ අස්සන්න නෙළුවනම් ඒ මිටි බැඳලා ගෙනින් කියලා ඔබගෙන් දවසකට අහනවා ඔබ නිකන් ඔය මේ මම දකිනවා ඔය YouTube වලයි Facebook වලයි එක දේවල් වල නිකන් මේ ලස්සනට පේන්න මනුස්සයන්ට පේන්න නොයෙකුත් දේවල් ඔබ දානවා නමුත් එතන සත්‍යතාවයක් නැහැ ඔබ හිතනවා ඔබ අත තියෙනකොට දාස් ගණන් වැටෙන්න ඕන ලස්ස ගණන් වැටෙන්න ඕන කියලා ඔබ හිතාගෙන ඉන්නවා ඔබ අත තිබ්බනම් හැමෝම වැටෙන්න ඕන පුදුම දේවල් වෙන්න ඕන කියලා එහෙම එකක් නැහැ එහෙනම් ජේසුස් වහන්සේ මේ පොළොවට ආපු වෙලාවේ එක් මේ පොළොවේ හිටගෙන ඉන්නේ නැහැ ජේසුස් වහන්සේට නැති ආලේපයද ඔබට තියෙන්නේ ඔබට මේ ජේසුස් වහන්සේට නැති ආලේපයද තියෙන්නේ ජේසුස් වහන්සේට තිබිච්ච ආලේපයට පාවුලුතුමාලා පේත්‍රස්ලාට තිබිච්ච ආලේපයට මේ මුළු ලෝකෙම ඇදගෙන වැටෙන්න ඕන
ඔබ මේ වැටෙන ඒවා ඔබ හිතන්න එපා මේ දෙවියන් වහන්සේ තමයි මෙතන ක්‍රියා කරන්නේ කියලා. බොහෝ තැන්වලත් අපි දකිනවා එක එක දේවල් උස්සන කොටත් ඇදගෙන වැටෙනවා, ඈ ගහගෙන වැටෙනවා. ඔබ හිතන්න ඔබ නායකයෙක් නම් නිතරම ඔබ කල්පනා කරන ආත්ම විමසීමේ දීමනාව ඔබට තියෙන්න ඕන. ආත්ම විමසීමේ දීමනාව නැතුව ඔබට කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් හරි දේ කතා කරන්න, හරි දේ දේශනා කරන්න. ඔබට මම මේ වෙලාවේ මේක කතා කරන්න ගත්තේ අද හැමෝම මුලා වෙලා ඉන්නවා. මම මුලා වෙලා ඉන්නවා. අර එන්ඩරෙක් නැති බැටළුව සමානව හැම කෙනෙක්ම මුලා වෙලා ඉන්නවා. සත්‍යතාවය දන්නේ නැහැ. සත්‍යතාවය හොයන්නේ නැහැ. සත්‍යතාවය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඔබ සත්‍යතාවය හොයන්න. ඔබ එක එක මනුෂ්‍යයන්ට ඕන විදියට වැඩ කරන්න එපා. එක එක පූජකවරු කියන දේ ඔබ කරන්න එපා. හැමෝටම දෙවියන් වහන්සේ දර්ශනයක් දීලා තියෙනවා. ඒ දර්ශනය අනුව වැඩ කරන්න. දෙවියන් වහන්සේ කවුද කියන එක පැහැදිලිව හොයන්න. දෙවියන් වහන්සේගේ අරමුණ මොකද්ද කියලා බලන්න. දෙවියන් වහන්සේ මේ පොළොවට ආවේ ජේසුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා මොකද්ද මනුෂ්‍යයන්ට කිව්වේ, මොකද්ද කෙරුවේ, ඒව පොඩ්ඩක් හිතන්න. නිකන් ඕනාවට එපාවට මේ දෙවියන් වහන්සේ මේමයි කියලා නිකන් ඔය රඟන්න එපා. මේවල රඟන්න එපා, රඟලා දාන්න එපා. ඒවා වැඩක් වෙන්නේ නැහැ. නොයෙකුත් විදියට නිකන් සමහරක් අය මම දකිනවා පිඹිනවා, නයි වගේ පිඹිනවා, රෝගින්ට පිඹිනවා. ඒක දේව වචනේ නැති දෙයක්. සමහරක් කට්ටිය සපත්තු දෙනවා, සපත්තු පෙන්නනවා. ඒව දේව වචනේ නැති දේවල්. තේරුණාද? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නුඹලා රෝගීන් මත අත්අබන කළ රෝගීන් සුව වෙනවා. නිකම් බොරු දේවල් මේව කරන්න එපා, රඟලා දාන්න එපා. ඒවා වැඩක් වෙන්නේ නැහැ. අන්තිමට මේ පොළවේ ඔක්කොම මේව කරන්න පුළුවන්. අන්තිමට නිරේට ගිහිලා දුක් විඳිනකොට තමයි ඔබට තේරෙන්නේ. මොකද යක්ෂයා ලොකු කන්දකට අරගෙන ගිහිල්ලා මුළු ලෝකෙම ජේසුස් වහන්සේට පෙන්නලා කියනවා මේ ඔක්කොම මගේ. මම මේවා කැමති කෙනෙකුට මම දෙනවා. මට නමස්කාර කෙරුවොත් මම මේවා දෙනවා කිව්වා. ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැතුව ඔබ යක්ෂයාට නමස්කාර කරගෙන ඉන්නේ. ඔබ අතාරින්න. ඔබ පොඩ්ඩක් යන තැනින් පොඩ්ඩක් නැවතිලා පොඩ්ඩක් ඉන්න. ඉඳලා කල්පනා කරන්න. මම මේ කරන දේවල් මම මේකට ජනප්‍රිය වෙලා ඉන්නේ. මම මුළු ඉහළටම ගිහිල්ලා ඉන්නේ. කවුද මාව මෙහෙම ගෙනියන්නේ? දෙවියන් වහන්සේද? දෙවියන් වහන්සේ නෙමෙයි. දෙවියන් වහන්සේ වගේ කෙනෙක් ඔබ ගෙනියන්නේ. ඔබ මේක තේරුම් ගන්න. මේක ඉතාම වටිනා පණිවිඩයක්. ඔබ හැමෝම මේක අහන හැමෝම මේක ෂෙයා කරන්න. ෂෙයා කරලා මේ මිනිස්යන්ගේ මේ අන්ධභාවයෙන් ඉන්න මිනිස්යන්ගේ මේ ඇස් ඇරෙන්න පොඩ්ඩක් මේක ෂෙයා කරලා අරින්න. හැම දේවල් වලටම අරින්න. මේක පූජකවරුන්ටත් මේක මෙතන පණිවිඩයක් තියෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේව අදහා ගන්නවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ටත් මෙතන පණිවිඩයක් තියෙනවා. මේ බොහෝ මිනිස්යන්ට මෙතන පණිවිඩයක් තිබෙනවා. ඒ නිසා මේ පණිවිඩය හැමෝම දැනගත්තොත් හැමෝටම මේක අපි ෂෙයා කරලා අරිමු. ෂෙයා කරලා මේක දැනගන්න. මෙතන සත්‍යතාවයක් තියෙනවා. ඔබට එනම් ජේසු පීඨයි මේක හොඳට තේරුම් ගන්න, අවබෝධ කරගන්න. හොඳට මේක අහන්න. අහලා මේක තේරුම් අරගෙන මෙතන සත්‍යතාවයක් තියෙනවා කියන එක ඔබ තේරුම් ගන්න. ඔබට ජේසු පීඨයි සෑම කෙනෙකුට